Hi travelers, welcome back to my YouTube channel. රිදී විහාරෙත් වැඳගත්ත අපි ඊළඟට කොහෙද ගියේ කියලා දන්නවද? රිවර්ස්ටන් පාරේ එනකොට තව එක් ස්ථානයක අපි නැවතුණා. කොහෙද දන්නවද? ඒ බඹර කිරියල්ල. මාතලේ රිවර්ස්ටන් පාරේ ටික දුරක් එනකොට දකුණු අත පැත්තේ ওই ලොකු බෝඩ් එකත් එක්ක තියෙන්නේ බඹර කිරියල්ල තමයි. මේ පාර දිගේ මීටර් 300ක් විතර ඇතුළට යන්න ඕනේ. එතකොට තමයි මේ බඹර කිරියල්ල අපිට දකින්න හම්බ වෙන්නේ. සෙටප් 3කට තමයි මේකේ වතුර ගලන් යන්නේ. ඔන්න ඔය තියෙන්නේ දර්ශනීය බඹර කිරියල්ල. දැක්ක නේද? හරිම ලස්සනයි. හරිම ලස්සන වටපිටාවක හරිම නිහඬ පරිසරයක තමයි මේක පිටලා තියෙන්නේ. අපි වැස්ස කාලේ ආව නිසා වෙන්නේ නැති මේ තරම් ලස්සනට පැහැදිලිව මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. තව දෙයක් තමයි ලස්සන එල්ලෙන පාලමක් තියෙනවා. හැබැයි දැන් මේ පාලම අබලන් වෙලා තියෙන කියන්න බෑ, ඒක ලොක් කරලා වහලා තාලා තියෙන්නේ. හැබැයි එතනට යන්න පුළුවන් වුණා නම් මේ දර්ශනීය දියැල අපිට තවත් දර්ශනීය විදිහට බලා ගන්න තිබ්බා. හැබැයි තව දෙයක් එන්ට්‍රන්ස් එකේදීම ඒගොල්ලෝ දැනුවත් කිරීම කරලා තිබ්බා. ජීවිත රසක් මෙතනදී නැති වෙලා තියෙනවා. ඒ නිසා නෑමින් වලකින්න කියලා බෝඩ්ස් ගහලා තියෙනවා. දියැල ළඟට යන තැනත් අත්තටක් ගහලා තියෙනවා. ඒ අත්තට ගාවත් ගහලා තියෙනවා එතනට ළඟට යන්න එපා කියලා. මෙතන ප්‍රපාතාකාර බෑවුමක් තියෙන්නේ. ලිස්සන සුළුයි. එතකොට අත්තටක් මුකුත්ම නැහැ. ගල් එස්සන්න පුළුවන් වයින් කාලෙදී එතනදී අනතුරක් වෙයි කියන එක තමයි ඒගොල්ලෝ දැනුවත් කිරීම කරලා තියෙන්නේ. මේ වගේ දේවල් නරඹන්න එනකොට අපි අපේ ආරක්ෂාවට මූලික තැන දෙන්න ඕනේ. ඒ වගේම ඒගොල්ලෝ දැනුවත් කිරීම කරලා තියෙනවා. අන්නේ දැනුවත් කිරීම වලටත් අපි හිසනවා ඒ දේවල් පිළිගන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ සුන්දර දේවල් බලන්න ඇවිල්ලා අසුන්දර සිද්ධි වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ළමයි මේ වතුර බොන්න තරම් හරිම පිරිසිදුයි. වලට පේන ඇතේ පිරිසිදු බව. ඉතින් මේ බොන්න නම් ළඟටවත් යන්න එපා කියලා තියෙන අපි දීලා තියෙන කමාන්ඩ්ස් වලින් පිට කිසිම දෙයක් කරේ නැහැ. මොකද එහෙම කරන්න හොඳ නැහැ. අපි ට්‍රැවල් කරන්න ආවහම මේ වීඩියෝස් දැකලා තව කෙනෙක් ආවහම එතන අසුන්දර කරලා තියෙනවා නම් අපි ට්‍රැවලර්ස්ලා විදියට කරන්නේ ලොකු වරදක්. ඔයාලත් මේ විදියට ට්‍රැවල් කරනවා නම් ඒ තියෙන දේවල් වලට ගරු කරන්න, ඒ තියෙන කමාන්ඩ්ස් පිළිපදින්න, උපරිම ඒගොල්ලන්ට සහයෝගය දෙන්න උත්සාහ කරන්න. ඔන්න ඔය විදිහට බඹර කිරියල්ල බලලා අපි ආයෙමත් පිටත් වෙනවා. ඔයාලා හිතන්නේ කොහේ යන්නද හදන්නේ අපි? ඉන්නකො චුට්ටක් මම ඒක කියන්නම් ඔයාලට. ඉස්සරහට මොකද උනේ කියලා බලන්න මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න. ළමයි රිවර්ස්ටන් පාර ගොඩක් පටු පාරක්. ඉතින් ළමයි අපි ඉස්සරහට එනකොට පාර කොච්චරද පටුද කියලා පේනවා ඇතිනේ. වාහන දෙකක් මාරු වෙන්නේ හරිම අමාරුයි. ඒ නිසා රිවර්ස්ටන් පාරේ ඕගොල්ලෝ එන්න හිතාගෙන ඉන්නවා නම් බොහොම කල්පනාවෙන් ඩ්‍රයිව් කරන්න. පාර ගොඩක් පටුයි, අනතුරු සිද්ධ වෙන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. ඒ වගේම වෙන කාත් එක්ක හරි ඕගොල්ලෝ ට්‍රිප් විදිහට එනවා නම් ඒ රියදුරු මහත්තුරුන්ව දැනුවත් කරන්න මේ පාරවල් ගොඩක් පටුයි, බොහොම ප්‍රවේශමෙන් යන්න කියලා. වර්ෂාව කාලෙදී නම් මේ පාර ලෙස්සන ගතිය බොහොම වැඩිලු. ඒක දැනගන්න හම්බුනේත් අපි තේවොන්න නවත්තපු කඩේ. ඔන්න ඔහොම දිගටම යනකොට හම්බුණු පුංචි දියැලක් ගාව අපි නතර වුණා. මේ හැමතැනම පුංචි දිය පාරවල් තියෙනවා. හැබැයි මේ හැමතැනකම නම් නැවතුනේ නෑ. 아무තු විදියට සෝදා පාළුවට ලක් වෙලා තිබ්බා. මෙතන ටිකක් වෙලා ඉන්නකොට ටිකෙන් ටික වතුර වැඩි වෙනවා වගේ දැනුණා අපිට. ඒ නිසා අපි යන්න ආපු ගමන ඉක්මනින්ම යන්න පිටත් වුණා. මොකද කාලගුණේ ඉක්මනට වෙනස් වෙනවනේ මේ පැත්තේ. කතාවෙන් ඔන්න අපි රිවර්ස්ටන් වලට ආවා. මේ තියෙන්නේ රිවර්ස්ටන් වලට එන්ට්‍රන්ස් වෙන තැන. ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එකකුත් අරගෙන අපි ගිහින් බලමු. ඔය බෝඩ් එකේ පේන්නේ මෙතනින් බලන්න පුළුවන් තැන් ටික. මෙතන ඉඳන් මේ කිලෝමීටර් 2ම පයින් තමයි යන්න වෙන්නේ. මහන්සියක් නම් දැනෙන එකක් නෑ. මේ පරිසරයේ ලස්සන දැක්කහම නුවර එළිය කියා වගේ සුන්දර හැඟීමක් තමයි මෙතනදී අපිට දකින්න හම්බ වෙන්නේ. මේ පැත්තට මාවේනික ශාක විශේෂ, එතකොට ඒව පිහිටලා තියෙන ආකාරය, පුංචි දිය පාරවල්,
ඒ දිය පාරවල් වලින් එන වතුර බොන්න තරම් පිරිසිදුයි. ඔහොම ඉස්සරහට යමුකෝ. තව මොනවද තියෙන්නේ කියලා බලන්න. ඔයාලා ළමයි මතක තියාගන්න. මේ හරියට කූඩැල්ලේ ඉන්නවා. ඒකින් පරිස්සම් වෙන්න සිද්ධාලේප හරි ලෙමන් යුෂ හරි කකුල් දෙකේ ගාගන්න. පේනව නේද? ක්ලයිමේට් එක වෙනස් වෙන හැටි. මහා මූසල මුස්පේන්තු ගතියක් ආව නේද? අර ඉංග්‍රීසි ෆිල්ම් වල ඒ වගේ ෆීලිං එකක් නේද? මීදුම අතරින් කවුරු හරි ඉඳන්නේ. මට එහෙමත් හිතුණා. නෑ අනේ විහිළුවක් කරේ. එහෙම කිසිම දෙයක් වුණේ නෑ. ඒ වෙලාවේ මගේ හිතට ආපු ෆීලිං එක කිව්වේ. මේ කැමරා එකට හරියට මීදුම වැටිලා නෑ. නැත්තම් මීට වඩා මීදුම ගොඩක් ලොකුවට තිබුණා. ඔය පේනවා කියන ටවර් එක තාම නම් පෙවුන්නේ නෑ. යනවා කපෝ දෙකත් රිදෙනවා ඉතින්. මේකේ මම ආසම තැන තමයි අර සුරං කපොල්ල තියෙන තැන. මීට කලින් මම එකපාරක් ගිහින් තියෙනවා. අම්මෝ ළමයි. එදා මාව ගහගෙන යන්න ගිහිල්ලා මං ගලක් බදාගෙන තමයි හිටියේ. හැබැයි උඩින් ඉඳන් පහළට බහින කට්ටිය නම් කිව්වේ කිසිම දෙයක් පේන්නේ නැහැ ගිහිල්ලා නම් වැඩක් නැහැ කියලා. කොහේද ඉඳලා ආපු වැස්සකුත් මේ වෙලාවෙම කඩාපාත් වුණා. අපොයි කිසිම දෙයක් පේන්නේ නැහැ. වහින කාලෙට නම් රිවර්ස්ටන් එන්නම එපා. පේනවනේ මෙතන තමයි අර හුලං කපොල්ල තියෙන්නේ. අර ගහගෙන යන්න තරම් හොලකක් එන්නේ මෙන්න මෙතන. කිසිම දෙයක් පේන්නේ නැහැ. මීදුමෙන් ඔක්කොම වැහිලා ගිහිල්ලා. ටවර් එක නම් ඈත පේනවා. ඒත් එතෙන්ට යන එකත් තේරුමක් නැහැ. මොකද views පේන්නේ නැහැනේ. පිටවල පතනට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒකත් මෙහෙම වෙයිද දන්නේ නැහැ. එතෙන්ටවත් යන්. ඒත් අපි දෙගිඩියාවෙන් හිටියේ. පිටවල පතන යනවද නැද්ද කියලා. කමන්නේ. අපි එකේ යන්. හැබැයි හොඳටම වැස්ස. හපොයි පිටවල පතන නාය ගිහිල්ලා නේද? අනේ ළමයි. ඕගොල්ලෝ වැස්සේ නම් කිසිම දවසක රිවර්ස්ටන් එන්න එපා. මොකද මෙහි පුංචි වැස්සකට පවා නායයන් ඉඳ තියෙනවා. අපි කොච්චර බලනවාද කියනවනම් රිවර්ස්ටන් වල හිටියෙත් නැහැ. අපි ওই කල්ම බැස්සා. හණහනකට රිවර්ස්ටන් වලින් පාලට බැස්සා අපි ඊළඟට කොහෙද ගියේ කියලා ඊළඟ බ්ලොග් එකත් එක්ක එකතු වෙන්න.